Subscribe my YouTube channel. කන්න කැමතිද? අද මම ඔයගලන්ට ගෙනාවා healthy dumpling recipe. එහෙනම් අපි යමු දැන් dumpling recipe එක හදන විදිය බලන්න. අපිට තව පීලෝණු ගෙඩි දෙකකුත් ඕන වෙනවා. මේ විදිහට කුඩා කැබලි වලට කපා ගන්න. දැන් රෙස්ට් එකෙන් ග්‍රෑම් 150ක් වගේ අරගෙන මෙහෙම බ්ලෙන්ඩර් කප් එකකට දාලා චොප් කරගන්න. තාච්චියක් කරගෙන ඒකට තෙල් ටිකක් දාලා කැරට් ලුණු සුදු ලුණු ටික දාන්න. ලුණු රස අණු එකතු කරගන්න. ඊට පස්සුව ගම්මිරිසුන් ඔයාට කැමති රස අණු ඔයාගේ එකතු කරගන්න පුළුවන්. අපි ඒකටම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා ස්පයිසි වෙන්න. දැන් චොප් කරගත්තු චිකන් ටික එකතු කරගෙන මික්ස් එකට හොඳින් කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. කපාගත්තු බෝන්චි ටික එකතු කරගමු. ඊට පස්සේ හොඳට පීනකින් වහලා තියලා තැම්බෙන්න දෙන්න චිකන් ටික හොඳට බැඳුණු චිකන් මික්ස් එකට අපි කපාගත්තු ලුණු කොළයි ගෝව කොළයි එකතු කරන්න ඕනේ. මික්ස් එක පැටිස් පුරවම වගේ පුරව ගන්න. ස්වල්පයක් දාලා ස්ටීම් කරගන්න තියෙන්නේ.